මේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත සම්බන්ධයෙන් දකුණු පළාතටම තියෙන එක විශ්වවිද්‍යාලයයි ඒ ශ්‍රී ලංකාවේ තිබෙන රුහුණු විශ්වවිද්‍යාලය. මං හිතන්නේ දකුණු පළාතට තව විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි. මොකද මේකට හේතුව දකුණු පළාතේ විශාල සිසුන් ප්‍රමාණයක් ඉන්න උසස් පෙළ සමත් වෙන ඔවුන් වෙන පළාත්වල විශ්වවිද්‍යාල වලට යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ උගතුන් විශාල ප්‍රමාණයක් දකුණු පළාතෙන් බිහි වෙලා තියෙනවා. මේ නිසා දකුණු පළාතට තව විශ්වවිද්‍යාලයක් අවශ්‍යයි. වගේම අපි දන්නවා නැගෙනහිර පළාතට විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. එකක් තමයි නැගෙනහිර විශ්වවිද්‍යාලය, කියන්නේ ඊස්ටර්න් යුනිවර්සිටි එක, අනිත් එක සවුත් ඊස්ටර්න් යුනිවර්සිටි එක. ඒ වගේම උතුරු පළාතට විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. ඒ යාපනීය විශ්වවිද්‍යාලය සහ වවුනියා විශ්වවිද්‍යාලය. ඉතින් දකුණු පළාතටත් නව විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම මං හිතන්නේ රජයේ වගකීම. ඒ වගේම අපි දන්නවා බස්නාහිර පළාතට කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය කියලා විශ්වවිද්‍යාල තුනක් තියෙනවා. මධ්‍යම පළාතට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තියෙනවා. වයඹ පළාතට වයඹ විශ්වවිද්‍යාලය තියෙනවා. උතුරු මැද පළාතට රජරට විශ්වවිද්‍යාලය තියෙනවා. සබරගමුව පළාතට සබරගමුව විශ්වවිද්‍යාලය තියෙනවා. ඌව පළාතට ඌව විශ්වවිද්‍යාලය තියෙනවා. එම නිසා රජය හැකි පමණින් තව විශ්වවිද්‍යාලයක් දකුණු පළාතට විවෘත කරන්න ඕනේ. විශේෂයෙන්ම අපි ගත්තොත් උතුරු පළාතට විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. නැගෙනහිර පළාතට විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා. ඒ විශේෂයෙන්ම උතුරු පළාතේ ගොඩක් උගතුන් බුද්ධිමතුන් බිහි වුණ පළාතක්. ඒ හින්දා මං හිතන්නේ මම මීට කාලයකට පෙර රජයට යෝජනා කරා තව විශ්වවිද්‍යාලයක් අරින්න ඕනි කියලා උතුරු පළාතේ. ඒ අනුව වවුනියා විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියුක්ත කරා. ඒ වගේම දැන් රජය දකුණු පළාතට තව විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට කටයුතු කළ යුතුයි.